යාළුවනේ ඔයාලා දන්නව ඇති නැත්තම් නොදැනුවත් ඇති මේක පොඩ්ඩක් අහන්න. අවදානමට පෙර සුදානම හොදයි නෙහෙ. ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වූ බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් නිර්මාණය වී තිබෙනවා. මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර එය තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇය. අද උදෑසන වන විට එය පොතුවිල් නගරයට කිලෝමීටර් 300-400ක් පමණ ගිනිකොන දෙසින් මුහුදේ ස්ථානගතව තිබුණ. මෙම පද්ධතිය බටහිරට හා වයඹ දෙසට ගමන් කර දිවයිනේ නැගෙනහිර වෙරළට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ කාලගුණයෙහි විශාල වෙනසක් අපේක්ෂා කළ හැකිය. නැගෙනහිර, ඌව, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලද සවස් කාලේ හෝ රාත්‍රී කාලේ වැසි ඇතිවිය හැකි. උතුරු මැද වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 56 පමණ දක්වා තද සුළං ඇතිවිය හැක. නැවත දැනුම් දෙනතුරු මෙම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස දැඩිව අවවාද කර ඇත. අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්කවල ගංගා ද්‍රෝණියාවට පහත් බිම්වල ජීවත් වන ජනතාව ගංවතුර තත්ත්වයන් ගැන විමසිලිමත් විය යුතුය. මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවලට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරති. මේ දිනවල ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වූ බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් නිර්මාණය වී තිබෙනවා. යාළුවනේ ඔයාලා දන්නව ඇති නැත්තම් නොදැනුවත් ඇති මේක පොඩ්ඩක් අහන්න. අවදානමට පෙර සුදානම හොදයිනේ. ආයෙ හෙට හම්බෙමු. වීඩියෝ එක හොදයි කියලා හිතෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.